ඔව් දැන් බදුල්ලේ අය ප්‍රශ්නයක් අහනකොට ද දාන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් අපි අහනකොට ඔයා කෑවද? ඔයා බිව්වද? ඔයා ගෙදර ගියාද? බදුල්ලේ ද නැහැ. බදුලු භාෂාව. ලස්සන එකක් ඉතින්. මමත් බදුල්ලේනේ. ඒතර අපි අහන්නේ කෙනෙක්ගෙන් කෑවද කියලා? ඔයා කෑවා? ඔයා වතුර බිව්වා? මචං උඹ වතුර බිව්වා? උඹ බත් කෑවා? උඹ ගෙදර ගියා? අපේ ද නැහැ. ඉතින් ඕක පිට කෙනෙකුට ඇහෙනකොට අමුතුවට ඇහෙනවා ඒක. දැන් මට ඔය අකර දැන් දුණා. දැන් මම ඌව වෙල්ලස්සේ අපේ ගෙදරට කැම්පස් එක පේනවා. ඉතින් දැන් මම කැම්පස් එකට ගිහිල්ලා දැන් මම යාළුවන්ගෙන් අහනවා මචං උඹලා කෑවා? දැන් මගේ දිහා බලාගෙන ඉන්නවා. මට හරියට විහිළු කරලා තිනවා යාළුවෝ. මට හොඳට මතකයි ඔය ගෑල් ළමයි මට කියනවා දැන් මං අපේ යාළුවන්ගෙන් ආද්දි මචං උඹලා කෑවා? එතකොට ගෑල් ළමයි ඔක අහන් ඉඳලා කියනවා තංග කෑවා කියලා අහන්න එපා. කෑවද කියලා අහන්න. කෑවද පුරුදු කරා. දයන්න. ඉතින් මේක බදුල්ලේ අනන්‍යතාවයක්. බදුලු භාෂාව. දයන්න නැහැ. කෑවා. ඒක වෙන කෙනෙකුට ඇහෙන්නේ කෑවනේ. එතකොට කාලා ඉවරයි. කෑවා ඉවරයි. දැන් අපි අහන්නේ කෑවද කියලා. ඒක පිට කෙනෙකුට ඇහෙන්නේ වාක්‍ය ඉවර කරා. කෑවා. බිව්වා. හැබැයි මේක බදුල්ල කෙනෙක් කර වෙන කෙනෙකුට කොපි කරන්නත් බෑ. වෙන කෙනෙක් ඇහුවොත් කෑවා කිව්වොත් ඒක ගන්නේ අර බදුල්ල විදිහට ප්‍රශ්නාර්ථයක් විදිහට එන්නේ නැහැ. ඒක මම හොඳට බලලා තියෙන එක. ඒක බදුල්ල කෙනෙකුට විතරයි ওই විදිහට අහන්න පුළුවන්. කෑවා? ඔයගොල්ලෝ කෑවා? ඔයගොල්ලෝ දවල්ට කෑවා? ඒ කෑවද කියලා අහන්නේ ඒ විදිහට තමයි. එතකොට මේ මට මතකයි අපේ මම යාළුවා ගක්වා බෝඩිමේ දැන් බෝඩිමේ ඇන්ටි රෑට උයනවලු. මේක තාම රෑට කාලා නැහැ. බෝඩිමේ අංකල් හවස් වෙලා වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා. එනකොට මේගොල්ලන්ගේ අහගෙන ගියාලු පුතාලා කෑවා? ඊළඟට ඇහුවේ මොකද්ද? පුතාලා කෑවද කියලා ඇහුවේ. අරගලන්ට තේරුනේ පුතාලා කාලා ඉවරයි. බය වුණා කෝ එදා රැයට කෑම නැතුව කියලා. ඒ අංකල් අහගෙන ගියානේ පුතාලා කෑවා කියලා. ඒ අංකල් ඇහුවේ පුතාලා කෑවද කියන එක. බදුලු භාෂාවේ පුතාලා කෑවා. බදුලු භාෂාව. පුතාලා බිව්වා? ඊසති ගෙදර ගියා? උක අහන්න ඕනි කෑවද? බිව්වද? ගෙදර ගියාද? ඉතින් බදුල්ලටම විශේෂ භාෂාව තමයි ඕක. දැන් මගේ නම් මේ දයන්න දැන් ආයෙ ඇවිල්ලා තියෙනවා. මං ඉතින් දැන් අර පන්ති කරලා ගලා ළමයිත් එක්ක ඉඳලා දැන් දකුණේ භාෂාවක් පුළුවන්. දැන් මගේ දයන්න තියෙනවා. දැන් මම ඕගොල්ලන්ගෙන් අහන්නේ වැඩ කරාද? දැන් බදුල්ල ඉගෙන මං අහන්නේ වැඩ කරා. දැන් මට දයන්න තියෙනවා. මං ඉතින් බදුල්ල හිටපු අවුරුදු ගානකට මට දයන්න තිබ්බේ නැහැ. දැන් ඒක ඇවිල්ලා අපේ බදුල්ලේ අයගේ දයන්න නැහැ. ලස්සන භාෂාවක් නේ එහෙ තියෙන්නේ. ඉතින් බදුල්ල කෙනෙක් හම්බුනොත් එහෙම බදුලු භාෂාව ඔය ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මේක බදුල්ල කෙනෙක් කර වෙන කෙනෙකුට මේක කොපි කරන්නත් බෑ. බොරු නම් කරලා බලන්න ඒ විදියට එන්නේ නෑ මේක. අනිත් එක ඕක මේක ගියේ සමාජ මම දැක්ක AI වීඩියෝත් හදලා තියෙනවා. මේක ඇත්තටම ගියේ එළියට ගියේ කැම්පස් එකයි ඉඳ ඌවෙලස කැම්පස් එකේ ඉඳ. ඒගොල්ලන්ට තමයි මේක අමුතු විදියට දැනෙන්නේ. පස්සේ ඉතින් ඒගොල්ලෝ දයන්න නැතුව තමයි කතා කරන්නේ. ඔය කොච්චර කොළඹ වුණා කොළඹ කොහෙන් ආවත් අන්තිමට ඒගොල්ලෝ පුරුදු වෙනවා දයන්න නැතුව ප්‍රශ්න කතා කරන්නේ. අන්තිමට වෙන වැඩි ඕක තමයි බදුලට ඇවිල්ලා.